ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ පොලිස් දඩමුදලක් BOC Flex app එකෙන් ගෙවලා ලයිසන් එක රිලීස් කරගන්නේ කොහොමද කියලා. ඊළඟට අපි BOC Flex app එකට ලොග් වෙමු. බයෝමෙට්‍රික් හරි user ID password හරි පාවිච්චි කරලා. මෙතෙන්දී ඔයගොල්ලන්ට easy actions යටතේ GovPay bubble එක ඩිස්ප්ලේ වෙනවා. ඒක ක්ලික් කරලා ඔයාලට මේ දඩමුදල ගෙවන්න පුළුවන්. ඔයාලගේ ඕන ගිණුමක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ GovPay සයිට් එක BOC Flex app එකෙන් ලෝඩ් කරනවා. එතෙන්දී ඔයාලට ආයතනයේ නාමයේ විදිහට ශ්‍රී ලංකා පොලිසියත් සේවා වර්ගයේ විදිහට ට්‍රැෆික් ෆයින් කියන එකත් තෝරගන්න පුළුවන්. ඊළඟට ඔයාලගේ වාහන අංකය ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාලගේ රියදුරු බලපත්‍ර අංකය වගේම ඔයාලට දඩමුදල දුන්න පොලිස් ස්ථානයත් සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙහිදී ඒ පොලිස් ස්ථානයට අදාළ පොලිස් නිලධාරියාගේ ජංගම දුරකථන අංකය ඔයගොල්ලන්ට සිලෙක්ට් කරගන්න එනවා. ඊට පස්සේ ඔයාලට හම්බ වෙලා තියෙන දඩ කොලේ අනුව ඔයාලගේ ෆයින් ටයිප් එක එහෙම නැත්නම් දඩ වර්ගය තෝරලා මෙතනින් සිලෙක්ට් කරගන්න. ඊළඟට ඔයාලගේ දඩ කොලේ තියෙන රිසිට් පත් අංකය දෙපාරක් මෙතෙන්දී එන්ටර් කරන්න වෙනවා. මෙතෙන්දී ඔයාලා තෝරගත්ත දඩ වර්ගයට අදාළ දඩ මුදල මෙතන ඩිස්ප්ලේ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අදාළ මුදල ටයිප් කරන්නත් පුළුවන්. මෙතෙන්දී ඔයාලගේ ජංගම දුරකථන අංකය එහෙම නැත්නම් NIC එක, විද්‍යුත් තැපෑල මේ සියල්ලම ඔයාගේ Flex ප්‍රොෆයිල් එකට අනුව ඔටෝ ඩිස්ප්ලේ වෙනවා. මෙතනදී මුදල් ගෙවීමට හේතුව එහෙමත් නැත්නම් අමතර ගෙවීම් දත්ත විදිහට ඔයාලත් එක්ක ඉන්න පොලිස් නිලධාරියාගේ මොබයිල් නම්බර් එක මෙතෙන්දී එන්ටර් කරන්න. මේ සියලු විස්තර හරියට එන්ටර් කළාට පස්සේ සබ්මිට් බටන් එක ක්ලික් කරන්න. ඊළඟට ඔයාට එනවා ඔයා එන්ටර් කරපු ඩීටේල්ස් හරිද බලලා කන්ෆර්ම් කරන්න. ඔයා මේ ඩීටේල්ස් ටික බලලා කන්ෆර්ම් කළාට පස්සේ ඔයාගේ දඩ මුදල ගෙවිලා ඔයාට payment successful notification එකක් එනවා. ඒ වගේම ඔයාලගේ ඉන්න පොලිස් නිලධාරියට payment success කියලා notification එකක් SMS එකෙන් එනවා. දැන් ඔයාට පුළුවන් ඔයාගේ ලයිසන් එක අදාළ පොලිස් නිලධාරියාගෙන් කලෙක්ට් කරගෙන පරිස්සමට ගෙදර යන්න.